ගොඩාක් ආස කරන කාලෙක තමයි අපි මේ ඉන්නේ. දැන් ජපානට සීත කාලේ. ජපාන සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දට නිවාඩු ලැබෙනවා. ඉතින් අපිටත් දෙසැම්බර් 29 වෙනිදා ඉඳලා ජනවාරි 3 වෙනිදා වෙනකන් නිවාඩු. මේ නිවාඩුව ගත කරන්න අපි කාලෙක ඉඳලා යන්න ආසාවෙන් බලාගෙන හිටපු ලස්සන තැනක් තෝරගත්තා. අවුරුද්දේ ඕනම කාලෙක යන්න පුළුවන් සුන්දරත්වය විඳින්න පුළුවන් තැනක් තමයි මේක. හිමෙන් පිරීලා තියෙද්දි මෙතන ලස්සනයි කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් අපි යන්නේ සීත කාලේ. එහෙනම් අද අපි යමු ශිරකවගෝ. දෙසැම්බර් 31 වෙනිදා පාන්දර 5ට අපි ගෙදරින් පිටත් වුණා. ඒකට හේතුව තමයි අපිට ඕනේ වුණා ශිරකවගෝ වල ඇවිදින්න දවසේ කාලය ඉතුරු කරගන්න. ඉතින් මේ යන ගමනේදී අපි කෑම කන්න කිසිම තැනක නැවතුනේ නැහැ. හැබැයි ලස්සන බලන්න මෙන්න මේ වගේ තැනක නම් නැවතුණා. මේ ගමනට ඕන කරන ඔක්කොම කෑම අපි ගෙදරදිම හදාගෙන අරගෙන ගියා. උදේ 9:00 වගේ වෙද්දි ශිරකවගෝ වලට එන්න අපිට පුළුවන් වුණා. ඉතින් මේ ආව පාරත් හරිම ලස්සනයි. මේ ගමන අපිත් එක්ක යන්න තවත් යාළුවෝ දෙන්නෙක් එනවා. අපි 4 දෙනා මුණ ගැහෙන්නේ ශිරකවගෝ වලදීමයි. උදේ 8 ඉඳලා හවස 5 වෙනකන් තමයි අපිට ශිරකවගෝ බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ගිය දවසේ සෙනග ගොඩාක් ඇවිල්ලා හිටියා. හැබැයි අපි උදේම ගිය නිසා කිසිම කරදරයක් නැතුව ලේසියෙන් අපිට පාකින් එකට ඇතුල් වෙන්න පුළුවන් වුණා. අද අපේ ගමනාන්තය ශිරකවගෝ වලට දැන් අපි ඇවිල්ලා ඉන්නේ. උණුමුණු තේ එකක් බීලා ෂෝ රිවර් එක ගාව ටිකක් ඉඳලා අපි අපේ ගමන පටන් ගත්තා. අපි ඇතුල් වෙන්න තෝරගත්තා දෙයයි පාලම. මෙතන හරිම ලස්සනයි. ශිරකවගෝ වලට එන කෙනෙක් මෙතන නැවතිලා ෆොටෝ ගන්න, වීඩියෝ කරන්න අමතක කරන්නේ නැහැ. ඔගිමචි, සුගනුම, අයිනුකුර කියන ගම්මානවල සමූහ නාමය තමයි ශිරකවගෝ කියලා හඳුන්වන්නේ. මේ අතරින් ඔගිමචි තමයි විශාලතම ගම්මානය. දැන් පේනවා වගේ ජපන් සම්ප්‍රදායික ක්‍රමයට හදපු නිවාස අදටත් ශිරකවගෝ වල තියෙනවා. ගෂෝ සුකුරි කියලා තමයි මේවා හඳුන්වන්නේ. මේකේ තේරුම අපි වඳිද්දී යාඥා කරද්දී අත් දෙක එකට එකතු කරලා වඳිනවනේ. ඉතින් අන්න ඒ අදහස තමයි ගෂෝ කියන නමින් අරගෙන එන්නේ. ඒ වගේම මේ ඓතිහාසික ගම්මානය ලෝක උරුමයක් විදිහටත් නම් කරලා තියෙනවා. ගොඩාක් වෙලා අපි මේ ගම්මාන ඇවිද හිටියා. ඉතින් මේ ගම්මාන ඇවිදලා බලද්දී සුරංගනා ලෝකෙක අතරමං වුණා වගේ හැඟීමක් තමයි මට නම් දැනුනේ. මේ ලස්සන නිසා කොච්චර සීතල වුණත් කොච්චර දුර ඇවිද්දත් මහන්සියක් නම් දැනුනේ නෑ. අපි ඊළඟට හචිමන් ශ්‍රයින් එකට ගියා.
මේක ශින්තෝ සිද්ධස්ථානයක්. ඉතින් මෙතනදී යාළගේ විදිහට යාළගේ දෙවියෝ අදහන්න පුළුවන්, යාඥා කරන්න පුළුවන්. ඉතින් මෙතනත් හිමෙන් වැහිලා සුදුම සුදු පාටට තමයි තිබුණේ. හැමෝම මෙතන සිද්ධස්ථානයක් කියලා නැහැ. යුකි දරුම, ඒ කියන්නේ හිම බබාලා හදලා ගොඩාක් සතුටු වෙන ගමන් තමයි හිටියේ. සාමාන්‍යයෙන් ගමක දකින්න පුළුවන් හැම ස්ථානයක්ම වගේ ශිරකවගෝවල තිබුණා. මේ ඓතිහාසික ගම්මානේ සමහර සම්ප්‍රදායික නිවාස ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවා. එහෙනම් දැන් අපි යන් වද හවුස් එක බලන්න. ශිරකවගෝවල තියෙන අනිත් සම්ප්‍රදායික නිවාස අතරින් මේ වද හවුස් එක හරිම විශේෂයි. ඒකට හේතුව මේ වද හවුස් එක තමයි ශිරකවගෝවල තියෙන විශාලතම සම්ප්‍රදායික නිවාස කියලා හඳුන්වන්නේ. ඒ වගේම ඒ කාලේ ගමේ ප්‍රධානියා ජීවත් වුණ නිවස විදිහටත් මේක හඳුන්වනවා. මෙතන හරිම පිළිවෙලට වද හවුස් එක ගැන සියලුම විස්තර මේ විදිහට පෙළගස්සලා තිබුණා. ශිරකවගෝ ලෝක උරුමයක් විදිහට නම් කරලා තියෙනවා වගේම වද හවුස් එක ජපානයේ වැදගත් සංස්කෘතික දේපලක් විදිහටත් නම් කරලා තියෙනවා. මේක දෙමහල් නිවසක්. ඒ කාලේ වගේම පොළවට තතමි පැදුරු, වහලට පිදුරු සෙවිලි කරලා, ලීසි විලින්, ඒ වගේම ඒ කාලේ භාවිතා කරපු උපකරණ වගේ දේවල් අපිට අදටත් මේ විදිහට නොවෙනස්ව බලන්න පුළුවන් වුණ එක හරිම වටිනවා. සම්ප්‍රදායික නිවාසවල අනිවාර්ය අංගයක් තමයි ඉරොරි. ඒ කියන්නේ ගිනි උඳුන. ඒ කාලේ මෙතනින් උණුසුම ලබා ගන්නවා වගේම ආලෝකයක් ලබාගෙන තියෙනවා. පඩිපෙළ දිගේ පරිස්සමට උඩට නැග්ගම අපිට මෙන්න මේ විදිහට ලස්සන දර්ශනයක් බලා ගන්න පුළුවන්.
යාඥා කරද්දී අත් දෙක එකට එකතු කළාම පේන හැඩය වගේ තමයි මේ ගෂෝ සුකුරි ගෂෝ ස්ටයිල් එකට මේ නිවාස හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේම වහලට පිදුරු සෙවිලි කරලා එක ඇණයක්වත් භාවිතා නොකර තමයිලු මේ නිවාස හදලා තියෙන්නේ. ඒ කාලේ ශිරකවගෝවල ප්‍රධාන ආදායම් මාර්ගයක් වෙලා තියෙනවා සේද නිෂ්පාදනය. ඉතින් ඒ සම්බන්ධව විස්තරාත්මකව අපිට මෙන්න මෙතනදී බලන්න පුළුවන් වුණා. ශිරකවගෝවල තවත් මං ආසම තැනක් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි ගියේ මියුසෙන්ජි පන්සලට. දෙක තුනක් මේ විදිහට ඇවිදිද්දී පොඩි මහන්සියක් දැනෙනවනේ. ඉතින් අපි හිතුවා පොඩි විවේකයක් ගන්න. මෙන්න මේ විදිහට ඔමියගේ ෂොප්ස් එහෙමත් ගොඩාක් තිබුණා. ඒ වගේම මේ පැත්ත විශේෂයෙන්ම ප්‍රසිද්ධයි හිද බීෆ් වලට. ඉතින් අපිත් ඒවා try කරලා බැලුවා. ඊට පස්සේ උණුවෙන් කෝපි එකක් බීලා එහෙම අපි view point එකට යන්න පිටත් වුණා.
ජපානයට එන්නත් කලින් ඉඳලම යන්න ආසාවෙන් හිටපු තැනක් තමයි ශිරකවගෝ කියලා කියන්නේ. ඉතින් අද ඒ හීනේ හැබෑ වුණා. හරිම සතුටුයි. ඒ වගේම අද දවසත් අපිට ලොකු ආශිර්වාදයක් වුණා මේ අපේ ගමන සාර්ථක කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට හිම වැස්සක් මැද්දේ අපි ශිරකවගෝ වලට සමුදුන්නා. දැන් අපි අද රාත්‍රිය ගත කරන්න තෝරගත්ත තැනට තමයි යන්නේ. ශිරකවගෝ වලට එද්දි තිබුණටත් වඩා අපි නවතින තැනට යද්දි පාර හිමින් වැහිලා ලස්සනට පෙනුණා. පොඩි විවේකයක් අරගෙන මෙන්න මේ විදිහට අලුත් අවුරුද්ද සමරන්න අපි අමතක කළේ නැහැ. ඉතින් මේක අවස්ථාවක් කරගන්නවා ඔයාලා හැමෝටම ලැබුවා වූ නවවසර සුබම සුබ. ඔයාලගේ මගෑරුණු බලාපොරොත්තු අතෑරුණු හීන ඉටු වෙන නවවසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. 2023 අලුත් අවුරුද්ද ආශිර්වාද වැස්සක් එක්ක පන්සලකට ගිහිල්ලා තමයි අපි ආරම්භ කළේ. දැන් අපි මේ යන්නේ ස්කී රිසෝට් එකකට. සීත කාලෙට ජපන් ජාතිකයෝ ආසම දෙයක් තමයි මේ හිම පදින එක. ඒ වගේම එයාලා හරීම දක්ෂයි මේ වැඩේට. මෙතනට අද එක පාරට වහින එක පාරට හිම වැටෙන දවසක්. ඒ වුණාට මෙතන ජපන් ජාතිකයන්ගෙන් නම් කිසිම අඩුවක් තිබුණේ නැහැ. පවුලේ හැමෝම එක්ක හිම පදින්න ඇවිල්ලා හිටියා. සමහර අම්මලා තාත්තලා එයාලගේ දරුවන්ට හිම පදින්න උගන්වනවා. ඒ වගේම මෙතන ඉන්නවා හිම පදින්න උගන්වන්න වෙනම කට්ටියක්. ඒ වගේ කෙනෙක්ගෙන් උනත් ඉගෙන ගන්න පුළුවන්. දැන් අපි ගොන්ඩෝලා එකේ මේ කන්ද මුදුනට ගිහිල්ලා බලන්නයි ලෑස්ති වෙන්නේ. එතකොටත් පොඩ්ඩක් වහිනවා. ඒ වුණාට ඔයාලට මේක හොඳට බැලුවොත් පේනවා මේ කන්ද උඩ ඉඳලා ගස් අතරිනුත් කට්ටිය හිම පදිනවා. මෙතෙන්ට අපි ගිහිල්ලා පොඩි වෙලාවකට පස්සේ හොඳටම හිම වැටෙන්න පටන් ගත්තා. ඒ නිසා ඉක්මනට පහලට ඇවිල්ලා අනිත් අය හිම පදිනව ගොඩාක් වෙලා බලාගෙන හිටියා. අපි කොච්චර වෙලා එතන හිටියද කියලාවත් තේරුණේ නැහැ.
සමහර අය ගොඩාක් දක්ෂයි. ඒ වගේම තවත් සමහර අය අලුතෙන් ඉගෙන ගන්නවා. ඉතින් ඒ හැමෝම කොහොම වුණත් තමන් ආස දේ කරන්න උත්සාහ කරනවා. මටත් තාම හිම පදින්න බැහැ. ඒ වුණාට මෙතන හිටිය වැටි වැටි හිම පදින්න ඉගෙන ගත්ත අය. ඒ වගේ මාත් කවදා හරි දවසක මගේ හීනවලට යනවා. ඔයත් ඔයාගේ හීනවලට වැටි වැටි හරි කවදා හරි දවසක යන්න.